අයිබෝන් පුතේ සුබ දවසක් වේවා. අද අපි කතා කරන්න යන්නේ මහාසිනු මහාතිස්ස රජුගේ ඉඳන් පුතේ කොහොමද මේ සුබ රජතුමා දක්වා පුතේ කොහොමද මේ ඉතිහාසයේ ගලා ගියේ කියන කාරණාව සම්බන්ධයෙන්. එතකොට පුතේ මුලින්ම කතා කරමු මේ මහාසිනු මහාතිස්ස කියන රජතුමා සම්බන්ධයෙන්. එතකොට පුතේ වළගම්බා රජතුමාගේ වැඩිමහල්ම සොහොයුරු තමයි කල්ලාට නාග කියලා කියන්නේ. අපි දන්නවනේ. එතකොට පුතේ අන්නේ කල්ලාට නාගගේ පුතා තමයි මහාසිනු මහාතිස්ස කියලා කියන්නේ. මම පුතේ හදාගටා ගත්තේ කවුද? අපි කතා කරන වළගම්බා රජතුමා කියලා තමයි පුතේ සැලකෙන්නේ. එතකොට වෙස්වලාගෙන ගිහිල්ලා කුලී වැඩ කරලා හැම මෙයා මොකද කරන්නේ? මුදල් හොයාගෙන භික්ෂූන්ට සිවුරු පූජා කරා කියලා පුතේ වාර්තා වෙනවා. ඊළඟ පුතේ අපි හඳුනා ගන්නවා චෝරනාග රජු. එයා තමයි පුතේ වළගම්බ රජතුමාගේ පුතෙක් විදිහට අපි සලකන්නේ. ඒතර පුතේ මේ මහාසිනු මහාතිස්සගෙන් පස්සේ තමයි මොහු රජ වෙන්නේ. ඒතර රජ වෙච්ච වහාම Tamanට සහාය නොදුන්න කියන්නේ විහාරපතේ 18ක්ම මෙයා විනාශ කිරීම සිද්ධ කරනවා. ඒ වගේම පුතේ ඔහු මිය ගිහිල්ලා තියෙන්නේ Tamanගේ විස අනුලා දුන්න විෂ නිසා කියලා තමයි පුතේ සඳහන් වෙන්නේ. ඊළඟ පුතේ බලයට පත් වෙන්නේ තිස්ස රජතුමා. එතකොට මේ මහාසිනු මහාතිස්ස රජතුමාගේ පුතෙක් තමයි මේ කතා කරන තිස්ස. එතකොට චෝරනාගගෙන් පස්සේ තමයි පුතේ මෙයා රජ වෙලා තියෙන්නේ. එතකොට අනුලා දුන්න විෂ නිසාවෙන් තමයි මොහු මිය ගිහින් තියෙන්නේ. ඊළඟ පුතේ අපි කතා කරන අනුලා වගේම ඒකේ අනෙකුත් වල්ලභයන් සම්බන්ධයෙන්. මෙතනදී පුතේ කතා කරන දේ තමයි ශිව වටුක දරු කැටිතිස්ස එවැගේම නිලිය මෙන්න මේ වගේ පුතේ මේ වගේ කට්ටියව රජ කරවලා ඕන් මරවලා පස්සේ අනුලා බලයටපත් වුණා කියලා තමයි පුතේ සඳහන් වෙන්නේ. එතකොට ලාංකීය සිංහාසනයේට ඉස්ත්‍රියකා ප්‍රථම අවස්ථාව විදිහට තමයි අපි මේ අවස්ථාව හඳුන්වා දෙන්නේ. ඊළඟ පුතේ අපි කතා කරනවා කූටකර්ණ තිස්ස රජතුමා. එතකොට මහාසිනු මහාතිස්සගේ පුතේ දෙවෙනි පුතා තමයි මේ කතා කරන කූටකර්ණ තිස්ස රජු කියලා අපි සලකන්නේ. මහාන වෙලා ඉඳලා කියන්නේ මහාන වෙලා ඉද්දින් පුතේ මේ කතා කරන අනුලා මරලා තමයි රජ වෙලා තියෙන්නේ. එතකොට වෙහෙර විහාර, මිහිනවර, ඒ වගේම පුතේ වාඩි වගේ දේවල් මෙයා නිර්මාණය කරලා තිබුණා. ඊළඟ පුතේ අපි කතා කරනවා බාධකාවේ රජු. ඔහු පුතේ කූටකර්ණ තිස්ස රජතුමාගේ වැඩිමහල් පුතු විදිහට තමයි හඳුන්වාගන්නේ. ඒ වගේම පුතේ රෝමෙන් පවුල ගෙන්වාගෙන දැලක් කරවලා එයින් මහා තූපය ආවරණය කරා කියලා තමයි පුතේ සඳහන් වෙන්නේ. එතකොට ලෝවා මහා පාය අලුත් වැඩියා කිරීමෙහිමත් මොහු විසින් සිද්ධ කරලා තිබුණා. එතකොට පුතේ රුවන්වැලි සෑය සඳහා උපෝස්ථාගාරයක් කරලා තියෙනවා කියලා පුතේ වාර්තා වෙනවා. ඒ විතරක් නෙවෙයි නගරය පුරා උයනක් කීමත් කරවලා තියෙනවා. ඊළඟ පුතේ අපි හඳුනා ගන්නවා මහා දාටික මහානාග රජු. එයා මොකද කරන්නේ? එයා තමයි පුතේ මේ කතා කරන බාධිකාවේ රජතුමාගේ කණ්ඩු සොහොයුරු විදිහට අපි සලකන්නේ. එයා පුතේ විහාර ගොඩක් හදලා දිනා මොනවද මේ විහාර? ඒ තමයි පුතේ මිහින්තලේ අම්බස්තල දාගැබ, ඒ වගේම රුහුණේ මණිනාග පබ්බත විහාරය, ඒ වගේම පුතේ කලන්ද විහාරය සහ සමුද්ද විහාරය කියන විහාර හෙළව පුතේ මොහු තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම පුතේ අපි ඉතිහාසයේ වැදගත් පාරදී කවුද? අමන්දගාමිනී අපය. එතකොට පුතේ අපි කතා කරන මොහු තමයි මහා දාටික මහානාග රජතුමාගේ පුතු විදිහට අපි සැලකන්නේ. ඒ වගේම පුතේ මෙරට සතුන් මැරීම ප්‍රථම අපි කතා කරන පුතේ අපේ ලංකාවේ සතුන් මරනවා කියන කාරණාව ප්‍රථම වතාවටම නීතියෙන් තහනම් කළේ මෙන්න මෙයා කියලා. ඒ වගේම පුතේ අපි ඊළඟ කතා කරනවා කවුද? කණිරජානු තිස්ස රජු සම්බන්ධයෙන්. එතකොට පුතේ අමණ්ඩගාමිනී අපය මරලා තමයි මෙයා රජ වෙලා තියෙන්නේ. මෙයා තරම කූර පාලකයෙක් කියලා තමයි පුතේ ඉතිහාසයේ වාර්තා වෙන්නේ. ඒ වගේම දුෂ්‍යර භික්ෂූන් 60ක් මොද කරන්නේ? අල්ලලා ඉවරලා කණිර නම් ගුහාවේ පුතේ හිර කරා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊළඟ පුතේ බාරපත් වෙන්නේ චූලාභය කියන රජතුමා. එතකොට මේ කතා කරන අමණ්ඩගාමිනී අපේගේ පුතේ පුත්‍රයෙක් විදිහට තමයි අපි මෙයාව හඳුනාගන්නේ. එතකොට කණිරාජාන තිස්සකින් පස්සේ තමයි මොහු රජ වෙලා තියෙන්නේ. ඊළඟ පුතේ බාරපත් වෙනවා සීවලී රජුන. එතකොට චූලාභයකින් පස්සේ ඔහුගේ
නැගණිය විච්ච ශ්‍රීවලී තමයි මේ විදිහට රච වෙලා තිබුණේ. ඊළඟ පොතේ අපි කතා කරනවා ඉලනාග රජු සම්බන්ධයෙන්. එයා තමයි පුතේ අමණ්ඩගාමිනී රජතුමාගේ බෑනා විදිහට අපි හඳුනාගන්නේ. එතකොට රජ වෙලා මුල් වසරදීම පුතේ ලම්බකර්ණ වංශිකයන් මොහොමෝද කරන්නේ සිරබාරයට අරගෙන තිබුණා. එතකොට පුතේ මාගම ස්තූපයේ විශාල කිරීම වගේ දේවල්, තිසාවව තැනීම වගේ දේවල් අවතා කරන මෙන්න මේ වගේ පුතේ වැදගත් සිදුවීම් ටිකකුත් මේ කතා කරන වකවානුවේදී සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරනවා චන්දමුඛ සිව රජු සම්බන්ධයෙන්. එතකොට ඉරණාකිගේ පුතු විදිහට තමයි මේ චන්දමුඛ සිව රජතුමා අපි හඳුනාගන්නේ. බබක් බැඳලා ඉස්රමුණි විහාරයට පිදීම මේ කතා කරන රජතුමාගේ කාලෙදී සිද්ධ වෙලා තිබුණා. ඊළඟ පුතේ කතා කරනවා යසනාරක තිස්ස රජතුමා සම්බන්ධයෙන්. එතකොට චන්දමුඛ සිවගේ බාල සොහොයුරිය විදිහට තමයි පුතේ මෙයා අපි සලකන්නේ. ඊළඟ පුතේ අපි කතා කරනවා සුබ රජුනේ. පුතේ සුබ රජු සම්බන්ධයෙන් කතා කරද්දී මේ අසලාග තිස්ස මල්ලා තමයි රජ වෙලා තියෙන්නේ. පුතේ විශේෂයෙන් මේ සුබ සය අසලාග තිස්ස මෙන්න මේ කතා කරන කතා පොත පුතේ ඔයාලට ඔයාලා පුළුවන් පුතේ විශේෂයෙන්ම ඔයාලා නාට්‍ය හා රංගනා වගේ දේවල් කරනවා නම් විශේෂයෙන් පුතේ පරණ සිලබස් එකට මෙන්න මේ කතා කරන සුබ සය අසලාග තිස්ස රජතුමා හා සම්බන්ධ වෙච්ච නාට්‍ය කතාවක් ඔයාලට කියන්නේ පුතේ ඉගෙන ගන්න ලැබෙනවා. විශේෂයෙන් පුතේ ඔයාලා නාට්‍ය හා රංගනා වගේ දේවල් කරනවා නම් ඔයාලා පුළුවන් පුතේ විශේෂයෙන් වැඩිදුර ඉගෙන ගැනීම සඳහා මේ වගේ ග්‍රන්ථ පරිශීලනය කරන්න. ඉතින් පුතේ අපි ඊළඟ දවසින් කතා කරමු ප්‍රථම නම්බකර්ණ රාජවංශය ආරම්භකයා විච්ච වසභ රජතුමා සම්බන්ධයෙන්. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි.